ආයුබෝවන්. අයිස් භූමියක සැඟවුණු සොඳුරු ලෝකයක් බලන්න යමුදද මගෙත් එක්ක? ඇලස්කාව කියන්නේ මේ ලෝකයේ විශාලතම රටවල් අතරින් එකක්. එනම් එක්සත් ජනපදයේ විශාලතම රාජ්‍යයයි. බොහෝ දිනෙකට ඇලස්කාව කියන නම ඇහෙන විට මතක් වෙන්නේ හිම වලින් පරිපූර්ණ ඉතාමත් ශීත දේශගුණයක් සහිත ශ්වේත වර්ණයකින් දිස්වන බිමක්. නමුත් ඇලස්කාව කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ඉතා සොඳුරු ලෝකයක්. අඩි ගණනාවක් ඝනකම හිම තට්ටු වලින් ආවරණය වූ කඳුපන්ති, කොළ පැහැති ඝන වනාන්තර, නිල් පැහැති ගංගාවන්, මේ සියල්ල එක් වී ඇලස්කාවේ සුභා සුන්දරත්වයේ ප්‍රතිරූපයෙන් පෙන්නුම් කරයි. ඇලස්කාවේ විශාල ග්ලැසියර් ලක්ෂයට අධික සංඛ්‍යාවක් පවතිනවා. ඒ වගේම එක්සත් ජනපදයට අවශ්‍ය බොරතෙල් නිෂ්පාදනයෙන් විශාලතම කොටසක් ලබා දෙන ප්‍රදේශයක් ලෙස මේ ඇලස්කාව නම් කර තියෙනවා. ඒ වගේම මේ තවත් සුන්දරත්වයක් පවතිනවා. ලෝකයේ දර්ශනීය ස්වාභාවික දෘශ්‍යයක් වන නෝදන් ලයිට් නැමැති රාත්‍රී අහස පුරා දිලිසෙන වර්ණවත් ආලෝක රැල්ලක් මේ ඇලස්කාවේ දැකගත හැකි වෙනවා. මෝස් යන උසින් අඩි 6ක් පමණ විශාල සත්වයා ඇලස්කාවේ ජාතික සත්වයයි. වනාන්තර ජීවිතයේ රජා කියලා මේ සත්වයාට කියන්න පුළුවන්. වයිල්ඩ් බ්ලූබෙරි අතිශය රසවත් සහ පෝෂණීය පළතුරක් වන අතර සීතල පරිසරයට හොඳින් ගැලපෙන මෙය ඇලස්කාවේ ප්‍රධාන පළතුරකි. මේ ඇලස්කාවේ සුන්දර දර්ශනීය පැත්තක් මෙන්ම භයානක ගැඹුරු පැතිකඩක්ද පවතී. සරත් ඍතුව ආරම්භ වනවත් සමගම පවතින අධික සීතල ඇලස්කාවේ ජීවත් වෙන මිනිස්සුන්ට හුස්ම ගැනීමට පවා දුෂ්කර කර ඇත. කෙසේ වෙතත් ඇලස්කාව කියන රට පෘථිවිය තුල පවතින රටවල් අතරින් හිමින් වෙසුණු ඉතාමත් සුන්දර දර්ශනීය රාජ්‍යයක් බවට පත් වී ඇත.